ඉතින් එදා මම හයි කරේ 5 පොට් වීල් එකක්නේ. අද ඇවිල්ලා තියෙනවා 3 පොට් වීල් එකක්. එදා වගේම එන්ජින් එක අතත් 3 පොට් එන්ජින් එක ෆිට කරගමු. ෆිට කරන ගමන් කතා කරමු. නත්තල් ගහ සවි කරගෙන ස්පීන් එකක් දාලා ප්ලේට් එකක් දාලා කවුන්ටර් වීල් එක සවි කරගත්තා. මේ පැත්තෙන් කවුන්ටර් වීල් එකේ නත් එක තද කරන ලොක් කරගන්න ඕනේ. ගියර් වීල් එක මම කලින්ම සවි කරගත්තා. ඒතර ගොඩක් easy. ගියර් වීල් එක මේ හවුසින් එකට දාද්දි මෙතන මේ කට් එකක් තියෙන්නේ. මේ කට්ටේ මේ කවුන්ටර් වීල් එක මෙන්න මෙතන සෙට් කරන විදිහට වදින්නකින් මෙහෙම දාගන්න. මේසර් එක දාගන්න. අපි දැන් ගියර් වීල් ටික දාගත්තා. මේක තමයි මේ ෂාෆ්ට් එකට ගියර් බොක්ස් එක පැත්තෙන් වදින සීල් එක. මේ සීල් එක ගිහම තමයි ක්ලච් පැත්තේ තියෙන ඔයිල් ගියර් බොක්ස් එකට වහින්නේ. මේක හරියට ගහ ගන්න මේ ගහන්න මේ පැත්තට. ඉතින් මේ තමයි 3 පොට් පැකින් සෙට් එක. අපි මේ ගියර් බොක්ස් එක හයි කරගන්න තමයි යන්නේ. මේ පැකින් සෙට් එක මෙන්න මේ විදිහට ගියර් බොක්ස් එකේ පැකින් එක ගමු. මේක තමයි මේ ට්‍රැන්ක් සීල් එක ක්ලච් පෙට් හයි වෙන පැත්තට ගහන්නේ. සමහර කට්ටිය මේ සීල් එක ක්ලච් එකේ තියෙන ඔයිල් ටැන්ක් එක පැත්තට එන්න තියෙන මෙන්න මේ රොඩ් එක පැත්තට එන්න තියෙන ඔහම ගහනවා. හරිද? නමුත් මේකේ වෙන්න ඕනේ ඒක නෙමෙයි. වීල් එක ස්ටාර්ට් වුණාට පස්සේ පිස්ටන් එක උඩට දෙන පීඩනය දිනවනේ. ඒ පීඩනේ ක්ලච් පෙට් පැත්තට යන්න තියෙන සීල් එක මේ පැත්තටයි ගහන්න ඕනේ. ඔයාලා දැක්ලාද සීල් එක මෙන්න මේ පැත්තට ගහපු ටේවිල් වල ක්ලච් එකේ බටෙන් උඩින් ඔයිල් එනවා. ඒ උඩින් ඔයිල් එන්නේ මේ පැත්තට ගහපුවම මේ ඇති වෙන පීඩනේ ක්ලච් එක පැත්තට බහිනවා. අතර ඔයිල් අර බීදර් බටෙන් උතුරනවා. ඒකින්ද හැම වෙලේම මේ සීල් එක එන්න ඕනේ මේ අතර. මේ බලන්නකො ඉතින් ට්‍රැන්ක් එකක් හදාගෙන කියලා දුන්නා මේ හදන්න ආපු ටිවිල් එකට. එයා මනුස්සය ඔයාලට එක්කනේ ට්‍රැන්ක් එකක් ගහලා තියෙනවා මේ කී එක ඇදේට තියලා පාස් වෙලා. මේ පැත්තට වෙල්ඩින් කියලා මම බොහොම අමාරුවෙන් ඒතර රේසරේ පනලා ගත්තේ. ට්‍රැන්ක් එක ඇද කරලා මේක බැලන්ස් නැහැ. පව් ඉතින් මේ වගේ කට වැඩ කරන්න එපා. හදන්න පුළුවන් නම් හදන්න බැරි නම් මේ පුළුවන් තැනකට හදන්න දෙන්න. මේ පින් එක භාගයට ගහලා දාලා රොඩ් එක ගහුවා කියලා ඉවරලා මේ. ගහපු රොඩ් එකකුත් නැහැ. අර වෙල්ඩින් කරලා තිබ්බ කඩලා දාලා තිබ්බ ට්‍රැන්ක් එක වෙනකොට අපේ ජාතිස් මොටර්ස් එකේ ජාතිස් දායක අපිට හදලා දුන්න ට්‍රැන්ක් එක බලන්න මේ පිළිවෙල කොහමද? අලුත් රේසර් එක ගහලා මේ ෆ්‍රයිවිල් එකේ කී කට්ටේ මේ අලුත් රොඩ් එක මේ රොඩ් එකේ පින් එක ඔක්කොම බැලන්ස් කරලා දීලා මේ ෆ්‍රයිවිල් එක පැත්ත හොඳටම දිනනවා. මේ ඉතින් කලින් ට්‍රැන්ක් එකට කරපු දේ බලන්නකො මේ පින් එකේ වාගට ගහලා මේ පින් එක අතින් හෙල්ලනවා මේ මැද පින් එක මේ නාපට ඇඟිලි දින්තර පින් එක මේ ෆ්‍රයිවිල් එකේ කී කට මෙතන වෙල්ඩින් කරලා මේ මෙතනත් වෙල්ඩින් කරලා ඩ්‍රයිවරෙන් ගාලා මේ කී එකේ ඇද ඔය බලන්නකො මේක වැඩ කරන්න එපා. හදන්න බැරි නම් හදන්න දන්න තැන් වලට දෙන්න.
ජයතිසය වගේ ප්‍රවීණ කෙනෙක්ට දීලා මේව හදාගන්න. ඉතින් ඔයාලා මගෙන් ඇහුවා නේද? ටූ ස්ටොක් මේ ට්‍රේවිල් එක පිස්ටන් එක දාන්නේ මොන පැත්තද කියලා එල්ල. මේ තියෙන පිස්ටන් එකනේ. ඔයාලට වෙන මෙන්න මේක මේ පැත්තට හරපුවාම මේ පැත්තට මේ කට්ටයක් තියෙනවා. ඒ කට්ටේ එන්ජිම මෙහෙම ගත්තාම උඩ පෙළිය අතර හිටින විදිහට තමයි දාන්නේ. හරිද? එතකොට තව දෙයක්. මම මේ ෆෝන් එකේ වීඩියෝ කරන ඉඳලා හරියට පේන්නේ නැහැ. මේ පිස්ටන් එකේ මේ මෙතන කට්ටයක් තියෙනවා වලට පේනව නේද? මේ කට්ටයට තමයි මේ රින්ස් එක මේ පැත්තට තියන්නේ. උඩ රින්ස් එකත් ඒ වගේම තමයි එතන තියෙන චූටි කට්ටයට තමයි හැම තියන්නේ. එතකොට ඒ කට්ට දෙකම දාලා කට්ට දෙකම දාලා මෙන්න මේ උඩට රොඩ් එක තියෙනවනේ. රොඩ් එක මැද්දට මෙන්න මේ ප්‍රෙෂර් එකක් දාලා මේ විදිහට පින් එක මේ රොඩ් එකට දාලා තමයි පින් එක අතුරට දාගන්නේ. ඔන්නේ අපි මේ එන්ජින් එකට බෝර හයි කරගන්න යන්නේ. මේ තියෙන බෝර පැකින් එක දාගමු. දැන් ගෑස් කට් එක දාලා හෙඩ් එක හයි කරගමු. මේ හෙඩ් එක ගාඩි මම නම් දාන්නේ ග්‍රීස්. මොකද දන්නවද මෙතන ගම් දාපුවාම ගෑස් කට් එක ගියාම ගලව ගන්න බෑ. ග්‍රීස් හොඳට බදලා අල්ල ගන්නවා. ලීක් වෙන්නේ නැහැ ග්‍රීස් දාපුවාම. මේක ටීපොට් එන්ජින් එකක් උනාට කියලා තියෙන පයිපොට් බෝර එක. මේ දැන් මම හෙඩ් එක හයි කරන්න යන්නේ. සමහර කට්ටිය මෙහෙම මේ හෙඩ් එක පල්ලෙහාටත් දානවා. දැන් පෙන්නේ එන්නේ නම් පල්ලෙහාට යනවාට අපි උදාතර දාන්නේ මොකද මේ පල්ලෙහාට දාපුවාම ප්ලග් බොක්ස් එක මෙහෙම හයි වෙන්නේ. වහින වෙලාවට වතුර ගියාම ප්ලග් බොක්ස් එකට මේ අතර වතුර පිරෙනවා. උඩට දාපුවාම එහෙම වෙන්නේ නැහැ. කොහොමද දෙපැත්තටම දාන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා දකින්නේ ටීපොට් ටූ ස්ටොක් ටීපොට් ට්‍රේවිල් එක මේ එන්ජින් එකට සයි වෙන වංගඩියක්. මෙන්න මේක මේ මගේ මාප්‍රැංගල දින හරියෙන් තමයි වංගඩි සීල් එක වදින්නේ. ඒකට ඔයාලා දාන්නේ අර තනි කොලර් එකේ සීල් එකනේ. දැන් මේ වංගඩිය ඇතුල් පැත්තෙන් බලපුවාම හොඳයි කැපිලා නැහැ. දැන් වාහන වල බඩුත් ගණන් කාලේනේ. මේ වගේ වංගඩියක් විසික් කරන එක අපරාධයි. රුපියල් දාන එක. ඒකට තියෙනවා විසඳුමක්. මේ තියෙන ඩබල් කොලර් සීල් එක. මේක මේ පැත්තනොත් සීල් එක මේ පැත්තනොත් අල්ල ගන්නවා. ඇතුල් පැත්තනොත් කොහොමද අල්ල ගන්නවා. මේ සීල් එක තමයි එන්ජින් එකට ගහන්නේ. මෙහෙමනේ. මේව ගහපම් මේ එළිය පැත්තනොත් කොලර් එකෙන් අල්ල ගන්නවා. ඇතුල් පැත්තනොත් කොලර් එකෙන් අල්ල ගන්නවා. යාළුවනේ ඔන්න දැන් ටූ ස්ටොක් ට්‍රීපෝට් එන්ජිම නම් සවි කරලා ඉවරයි අපි. දැන් අපි මේක වාහනයට සවි කරගන්නයි හදන්නේ. මේ තියෙන එන්ජිම මේක සම්පූර්ණයෙන් අපි දැන් සවි කරලා ඉවරයි. අපි දැන් මේක වාහනයට සවි කරගමු. ෆයිල් එකේ කී කට හොඳටම තියෙනවා. අපේ ටූ ස්ටොක් ට්‍රීපෝට් එන්ජිම සවි කරලා ඉවරයි. දැන් අපි මේ වාහනේ ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. ඔන්න ඉතින් පළවෙනි පාර ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. සයිලන්සරේ ගලවලා තියෙන හින්දා පොඩක් සද්ද වැඩි.